පාටකුරුල්ල කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න කැමති කෙනෙක් නම් ඒ කියන්නේ අපි මේ කරන අනුමාන කිරීම කියන කතාවක ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් ගැන ඔයාලට අනුමාන කිරීම ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි. ඉතින් ඔන්න මම මගේ අදහස අද ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔයා දන්නවා නුරාන්ව පැහැරගත්තා. ඉතින් මතකද කතාවේ අන්තිමේදී සිද්ධ වුණා නුරාන්ට කියලා මොනවා හරි දෙයක් ගැන කියව ගන්න තමයි මේ යාළුවෝ කට්ටිය උත්සාහ කරන්නේ. ඒක මොන වගේ දෙයක් වෙන්නේ නැද්ද? මම ගෙස් කරලම් කියනනම් ඇත්තටම මේ නුරාන්ට කරන්න යන්නේ නුරාන්ගෙන් පාපෝච්චාරණයක් ගන්න වෙන්නත් පුළුවන්. ඉතින් නුරාන්ව අපහසුතාවයට පත් කරන්න ඊගොල්ලෝ ඡායාරූප කිහිපයකුත් ගත්තා. මම හිතනවා මේකත් නිකමට යාලා ගත්ත දෙයක් නෙමෙයි නුරාන්ව බය කරලා තියාගන්න මොකක් හරිම දෙයකට මේකත් යොදා ගනිවි කියලා මට හිතෙනවා. ඉතින් මට මූලික වශයෙන්ම හිතෙනවා ඇත්තටම කෙවින් කිව්වේ පුන පුනාම යාට ඕනේ යාගේ අක්කව මෙන්න මේ නරුමයවගෙන් බේරගන්න කියලා. ඉතින් නුරාන් කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි කියන එක කෙවින් දැනටමත් විවිධ දේවල් වලින් ඔප්පු කරගෙන ඉවර නිසා. ඉතින් එයා ඇත්තටම සාමාන්‍ය නපුරු මිනිහෙකුත් නෙමෙයි කියලා කෙවින් හොඳටම දන්නවා. ඉතින් මේ වෙලාවේදී කෙවින්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ මම හිතනවා කෙල්සිව මෙන්න මේ කෙල්සිව මෙන්න මේ නුරාන්ගෙන් ගලව ගන්න. ඉතින් අපි දන්නේ නැහැ කතාවේ ඉදිරියේදී මොන වගේ ගැටයක් මේ නුරාන් මේක වෙනුවෙන් ගහයිද කියලා. හැබැයි මට හිතෙනවා කෙල්සිට මේ දෙයින් පුංචි හරි ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ නුරාන් කියන මිනිස්සයා ගැන පුංචිම හරි දෙයක් කෙල්සිට මේකෙන් ඔලුවට දාන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මේ වෙලාවේදී කෙල්සිව ගෙන්නන්නෙත් මේ හා සම්බන්ධ මොකක් හරි දෙයක් කරන්න වෙන්න පුළුවන්. හරි. අපි බලමු කතාවේ මේ සිදුවීම සිද්ධ වෙයිද කියලා. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තව දවසකින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.